ආයුබෝවන් ශ්‍රී ලාංකික සියලුම දෙනාට ඉතාම යහපත් කාලයක් උදා වෙලා ගත දවසෙත් මම ප්‍රාර්ථනා කරන ගමන් අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ ඔයාලා මෙතෙක් කල ඔයාලා උපන්දා ඉඳලා අද දක්වා මේ මොහොත දක්වා අඳුරේ අතපත ගගා හොයාපු අමුතුම පුද්ගලයෙක් ගැන කතා කරන්න යන්නේ. අද වෙනකන් මේ ඔයාලා කොච්චර අතපත ගගා හෙව්වත් අඳුරේ අතපත ගගා හෙව්වත් අද වෙනකන් මේ පුද්ගලයා කිසි කෙනෙක් දැකලා නැහැ. තේරුණාද? මේ පුද්ගලයා කවුද කින්ද මන්ද කියලා ඔයාලට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාලට කරන්න තියෙන එකම දේ මේ වීඩියෝ එක සම්පූර්ණ ඉවරකම් බලන්න. ඒ විතරක් නෙමේ මේ පුද්ගලයා කවුද කියලා දැනගත්තට පස්සේ මේ පුද්ගලයා ලබා ගන්න නම් මේ පුද්ගලයාගෙන් ඔයාලට 100%ක්ම වාසි ලබා ගන්න අවශ්‍ය නම් 100%ක්ම මේ පුද්ගලයන්ගෙන් වාසි ලබා ගන්න අවශ්‍ය නම් ඔයාලට කරන්න තියෙන එකම දෙයයි පුළුවන් තරම් මේව ෂෙයා කරන්න. මේ වීඩියෝ සම්පූර්ණයෙන්ම බලන්න, පුළුවන් තරම් ෂෙයා කරන්න. තවත් මේ වගේ ඉස්සරහට ගොඩාක් වටින ඔයාලට 100%ක්ම සාර්ථක. ඔයාලා 100%ක්ම දැකලා නැති. හරිද? කවදාවත් කොහෙදිවත් අහපු නැති ඔයාලට ඉතාම වැදගත්ම වීඩියෝ ගොඩක් තියෙනවා, බර ගාණක් තියෙනවා. ඒ හැම එකක්ම කොටස් වශයෙන් ඔයාලට තේරෙන විදිහට මම ඔයාලට මේ ගාමින් අරන් එනවා. ඒ හැම වීඩියෝ එකක්ම බලන්න අවශ්‍ය තියෙනවා නම් පමණක් ඔයාලා මේක subscribe කරන්න. හැම වීඩියෝ එකක්ම මගේ හැම channel එකකම subscribe කරන්න. හැම වීඩියෝ එකක්ම බලන්න. ඒ වගේම ඔයාලගේ හැම යාළුවෙක්ම ඔයාලගේ ෆෝන් වල තියෙනවා WhatsApp number තියෙනවා. මේ WhatsApp number වලට හැම යාළුවෙකුට මේක share කරන්න. මොකද මට වැඩක් නැහැ. මම මගේ channel එක ප්‍රොමෝට් කරගන්න නෙමෙයි මට කරන්නේ. මට අවශ්‍යතාවයට මුදල් ඇති වෙනවා තියෙනවා. මට channel එක ප්‍රොමෝට් කරගන්න නෙමෙයි කරන්නේ. මේක ඔයාලගේ වයිති වාසිකමක් කියලා පළමුවෙන් මතක තියාගන්න. මේ මම කියන්නේ හැම දෙයක්ම ඔයාලා මෙතෙක් අත්විඳ නැති ඔයාලගේ අයිතිවාසිකම්. මේ අයිතිවාසිකම් ඔයාලගේ ළඟ ඉන්න එක පොළවේ ගහලා හරි මේ අයිතිවාසිකම් ලබා ගන්න නැත්තම් වෙන්නේ මොකද්ද? නැත්තම් වෙන්නේ ඔයාලගේ අනාගතේ ඔයාලගේ දරුවෝ ඔයාලගේ වලටත් හෙන ඉල්ලනවා. හරිද? මතක තියාගන්න ඔයාලගේ දරුවෝ ඔයාලා මැරුණට පස්සේ ඔයාලගේ වලටත් හෙන ඉල්ලන්නේ නැත්තම්. ඔයාලගේ මුතු මිත්තෝ නැති කරපු මතක තියාගන්න ඔයාලගේ මුතු මිත්තෝ නැති කරපු ඔයාලගේ වාසිකම් ටික ඔයාලා මැරිලා හරි ඒ දරුවන්ට අරන් දෙන්න. තේරුණාද? ඒක හන්දා ඔයාලට තියෙන එකම දේ ඔයාලට කරන්න පුළුවන් දෙයක් මම කියන්නේ. මොකද මමත් ඔයාලා වගේම දුප්පත් මිනිස්සෙක්, ඔයාලා වගේම පට්ට දුප්පත් මිනිස්සෙක්. නමුත් මම අද ඊටාම ඉහළ තැනක ඉන්නේ. ඒක හන්දා මට මුදල් අවශ්‍ය නැහැ. මම කියන්නේ මම සාධාරණව කතා කරන්නේ. ඒ ඔයාලගේ මුතු මිත්ත කරපු බූරු වැඩ, ඔයාලගේ මුතු මිත්තට ගොන් වැඩ ඔක්කොම වලලලා ඒ ඔයාලගේ දරුවන්ට සාධාරණයක් කරන්න. ඒක හන්දයි මම කියන්නේ. ඒ සාධාරණ කරන්න තියෙන එකම ක්‍රමය තමයි ඔයාලා හැප්පිලා රජයාලත් එක්ක හැප්පිලා එක එක්කෙනත් එක්ක හැප්පිලා කරන එකේ තීරමක් නැහැ. ඒකෙන් වෙන්නේ ඔයාලගේ දරුවන්ගේ අනාගතේ අඳුර වෙනක විතරයි. ඒක හන්දා ඔයාලගේ දරුවන්ගේ අනාගතේ සදාහදන්න ඕන, සාර්ථක කරගන්න ඕන, පොලිෂ් කරන්න ඕන නම් ඔයාලට තියෙන එකම දේ මේක ෂෙයා කරන්න, subscribe කරන්න පුළුවන් තරම් අන්න ඒ අරගලය කරලා තමයි ඔයාලට ගන්න පුළුවන්. නැත්තම් ගන්න බෑ. ගන්න දෙන්නේ නෑ මතක තියාගන්න. හරිද? ඒක හන්දා අපි බලමු ඔයා මොකද මෙතෙක් කල අඳුරේ අතපත ගගා ඔයාලා හොයාපු කවුද මේ කෙනා කියලා. මතකද ඔයාලා උපන්දා ඉඳලා මං කියන්නේ උපන්දා ඉඳලා ඔයා අඳුරේ අතපත ගාපු එක දෙයක් තියෙනවා. හරිද? පළමුවෙන්ම ඔයා අතපත ගෑවේ ඔයාගේ අම්මගේ තන කිරි ටික. ඔයා බඩකින්නට චූටිම කාලේ ඔයා ඉපදුන ගමන් ඔයා ඇහෙන්නේ පේන්නේ පුංචිම කාලේ ඔයා අත ගාලා තමයි ඔයාගේ අම්මගේ තන කිරි ටික හොයාගත්තේ. මොකද ඔයාගේ කුසකින් නිවා ගන්න. එතකොට ඔයා එදා ඉඳලා ඔයා හිතන දේ ඔයාගේ ලෙඩ රෝගයක් තියෙනවා. ඔයා ලෙඩ රෝගේ ඔයා හිතන පතන ඔයාගේ නිින්ද හැම දෙයක්ම අම්මට දැනෙනවා. ඔයා මේ දේ හොඳට තේරුම් ගන්න. ඔයාට අවශ්‍ය කරන සෑම දෙයක්ම ඔයාට පුංචිම කාලේ ඔයාගේ හැම දෙයක්ම ඔයාගේ අම්මට දැනෙනවා. මොකද ඔයාලට කතා කරලා කියන්න බෑ. ඔයා ඊතරම් චූටි පුංචි, බොහොම පුංචි කතා කරන්න බෑ. අඬන එක විතරයි කරන්නේ.
ඇස් දෙක කරකව අතපය උඩ දා අඬරක විතරයි කරන්නේ. ඊට පස්සේ තනේ කටේ ගහවම තනේ උර ආයෙ නිදාකර චෝක් එකට. එහෙමනේ. එදා ඉඳලා ඔයාගේ අම්මා ඔයා ගැන හොඳට අවධානයෙන් හිටියේ. ඔයාට අවශ්‍ය දේ ඔයා ඉල්ලන්න ඉස්සෙල්ලා ඕනම දෙයක් ඔයාගේ අම්මා ඔයාට දෙනවා. ඔයාගේ තාත්තා ඔයා ඉල්ලන්න ඉස්සෙල්ලා ඔයා ඕනම දෙයක් ඉල්ලන්න ඉස්සෙල්ලා ඔයාගේ තාත්තා ඔයාට දෙනවා. අම්මයි තාත්තයි. හරිද? අම්මගේ තාත්තගේ ගාව තමයි තියෙන්නේ උපරිම හොඳම නායකත්වය. අම්මගේ තාත්තගේ ගාව තමයි ඔයාගේ නායකත්වය. ඔයාලා එදා ඉඳලා ලොකු වුණාට පස්සේ ඔයාලා නායකයෙක් කිව්ව ඇති වෙනකන්නේ එක විදිහේ නායකයෙක් කිව්වනේ. නායකයා හොයන්න ඔයා හරි විදිහට නෙමෙයි නායකයෙක් හිව්වේ. නායකයා මනින්න තිබුණේ අම්මගේ තාත්තයි කියන මේ හුන්ඩුවෙන් තමයි ඔයාලට නායකයා මනින්න තිබුණේ. එහෙම වුණා නම් අද ඔයාලා දිනනවා. අද ඉන්නේ ඔයාලා ඊටාම සැප පහසු තැනක. ඊටාම දියුණු රටක. එහෙම වුණා නම් මොකද මම ආයි කියන්නම් ඔයාගේ අම්මයි තාත්තයි කියන හුන්ඩුවෙන් මේ අම්මයි තාත්තයි කියන මිම්මෙන් අම්මයි තාත්තයි කියන ඒ ගතියෙන් බැන්නනම් ඔයා නායකයෙක් මැනලා ඒ නායකයා පත් කරගත්තා නම් අද ශ්‍රී ලංකාව කියන්නේ ලෝකේ ඉහළම රටක්. ඉහළම දියුණු රටක්. නමුත් නායකයා කියන්නේ ඔයාට තකරන් කෑල්ල දීලා ඔයාට අරක දීලා ඔයාට මේක දීලා ඔයාට චූටි දේවල් දීලා අරක්කු බෝතල දීලා ඔයාට බත් පැකට් එක දීලා එන්න නායකයා නෙමෙයි. එක ඔයාට දෙන කප්පම මතක තියාගන්න. ඒ හැම එකම මෙදා ආපු දේශපාලනට ආපු හැම එකම ඔයාලට මුලින්ම දේශපාලන ඡන්ද ඉල්ලුවේ ඔයාලට කප්පමක් දීලා නේද? ඔයාලට අද වෙනකන් තේරුන්නේ නැහැ නේ. ඔයාලා මහ ලොකුවට අදත් අහනවා දේශපාලනට එනවා කියුවාම කවුරු හරි උඹ මොකද්ද රටට කළා තියන්නේ කියලා. එහෙමනේ. ඇයි එහෙම අහන්නේ? ඔයාලා ඉල්ලන්නේ කප්පම් කාරේද්ද? ඔක කප්පමක් නෙමෙයිද? මිනිස්සුયો ඔයාලට මොලයක් තියෙනනම් ওই කතාව කතා කරන්නේ නැහැ නේ. හරිද? මුලින්ම ඡන්දේ ඉල්ලනකොට නාම යෝජනා බාර දුන්නාට පස්සේ ගෙවල් ගාන රිංගන ඇව ඉන්නෝ නේද? ගෙවල් ගාන ඉංගිල්නකොට මොකක් කර කොලයක් දීලා හරි නැත්තම් ගෙදරට ඇවිල්ලා දත් ටික පෙනවලා නියවල යන ඇව ඉන්නෝනේ. ඇයි නියවන්නේ මොකටද? නියවල යන්නේ මොකටද? මුකුත් දෙන්න ඕනේ නැහැ. නියවල ගියත් ඒ ඌ කරන්නේ මොකද්ද? ඔයාලට කප්පමක් දීලා යන්නේ. කප්පම දීලා ඔයන් ඉල්ලන්නේ ඡන්ද කෑල්ල නේ. අදටත් ඔයා රැවටෙන්නේ ඔකට නේද? අදටත් කොච්චර නායකයෝ පත් කරගත්තද? නෑ. උක නායකයෝ නෙමෙයි. හරිද? එහෙම නායකයෝ පත් කරගන්න එපා. නායකයයි කියන්නේ එක්කෙනා කවුද කියලා ඔයාලට දැනගන්න ඕන නම් ඔයාලා දන්නේ නැත්තම් මම මේ කියන පුද්ගලයා කවුද කියලා දන්නේ නැත්තම් ඔයාලට තියෙන එකම දේ ඔයා බලන්න ඔයාගේ YouTube එකට ගිහිල්ලා නායකත්වයේ යනු මොකද්ද කියලා හොයන්න. එතකොට නායකයා කවුද කියලා ඔයා YouTube එකේ ගොඩාක් කෙනෝ ඒක හරි බලා ගන්න ඔයා. එතකොට ඔයාලට තේරෙවි ඔයා ඔය මහ ලොකුට පත් කරගෙන ඉන්නේ ඔයාගේ උපන්දා ඉඳලා අද දක්වා පත් කරගත්තේ නායකයෝද නැද්ද හරකුන්ද මුකුන්ද කියලා ඔයාලට තේරුම් ගන්න හැකියාව තියෙනවා. ඔය නායකයෝ නෙමෙයි. ඔයාලා දහ දුක් ඉඳලා හම්බ කරන සල්ලි ඔයාලගේ දහ දුක් ඉඳලා කන බත් හැටෙන් පවා ඔයාගේ බදු ගන්නව නම් ඌ නායකයෙක් නෙමෙයි. ඌ පාලකයෙක් විතරයි. ඔයා පොඩ්ඩක් හිතන්න ඔයාලට චූටි පන්දම් කෑල්ලක් දීලා ඔයාට චූටි සොච්චමක් දීලා ඔයාට චූටි කප්පමක් දීලා ඡන්ද කෑල්ලක් අරගෙන එයයි අර්ථ මහතැන් වලට ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා පුටු වලට ගිහිල්ලා නායකත්ව මේ ලොකු තැන් වලට ගිහිල්ලා මොනවද කරන්නේ? ඔයාලගේම බදු අරගෙන ඔයාලා කරන හැම දෙයකින් බදු අරගෙන ඔයාලට නැකටින් දෙන්නේ නැහැ. ඔයාලට බිස්නස් එකක් කරත් බදු ගහනවා. මොනවාට වාහනයක් ගත්තත් බදු ගහනවා. ඔයා ඉස්පිරිතාලට ගියත් බදු ගහනවා. ඔයා කන්න බත්තටයක් ගත්තත් බදු ගහනවා. බදු ගහන්න නැති දෙයක් කියන්නකෝ. ඇයි එහෙම කරලා ඔයාගේ මහන්සියෙන් ඔයා උපරිම මේ බදු ගෙවාගෙන නැගිට්ටොත් තමයි ඔයාලට දිනුවක් ලබන්න පුළුවන්. එහෙම නැත්තම් දිනුවක් කවදාකවත් ලබන්න බෑ. මම කියලා තියෙනවා ඔයාගේ පාලකයෝ තමයි ඔයාලා දුප්පත් කරන්නේ කියලා. හරිද? ඇත්ත නේද? මම කියන කතාව ඇත්තද බොරුවද? කවදාමත්වත් ඔයා කොතනින්ද බදු නැතිව ගයක් ගන්න ගියේ? බදු නැහැ කියන සෑම තැනකම තියෙනවා වක්‍රාකාර බද්දක් හරි තියෙනවා. වක්‍ර බද්දක් හරි තියෙනවා. හරිද? ඒක තමයි පාලකයාගේ එකම ක්‍රමය. පාලකයෝ ඔතනට එන්නේ එයාලගේ මඩි තර කරගන්නයි, එයාලට බලය රැකගන්නයි,
නැත්තම් ඔච්චර ඔයාලට හොඳ නායකයයි කියාගෙන එන පුද්ගලයාට එයාට ආරක්ෂාව ඕනේ නැහැ. එයාට ඕන තැනක තනියෙන් යන්න පුළුවන් ඕන තැනක ඕන රැය කරගෙන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද නායකයා කියන පුද්ගලයා කවදාකවත් මිනිහෙක් මරන්නේ නැහැ. නායකයට හතුරෝ නැහැ. නායකයට ජීවිතේට හතුරෝ නැහැ. නායකයා කියන්නේ හරි නිදහසේ අධි ආරක්ෂිතව ඇවිදින්න පුළුවන් පුද්ගලයෙක් ඕනම රැයක. හරිද? ඒක තමයි නායකයා. නායකයා කියන්නේ ඔයාලා යමක් ඉල්ලන්න පෙර ඔයාලගේ හැඟීම් මොනවද කියලා දැනගෙන ඒ හැඟීම් වලට උපකාර කරන පුද්ගලයෙක්. ඒ ඔයාලගේ සැප දුක කොයි වෙලාවෙත් හොයන පුද්ගලයෙක්. හරිද? තමන්ගේ කුසකින්න පැත්තකට තියලා ඔයාලගේ දුක සැප කුසකින්න හොයන පුද්ගලයෙක්. හරිද? නායකයා කියන්නේ ලෝකේ ඕනම දෙයක් කරන්න පුළුවන් හැකියාව තියෙන පුද්ගලයෙක්. ලෝකේ ඕනම දෙයක් සුබ විදියට ලෝකේ ඕනම දෙයක් සුබ විදියට කරන්න පුළුවන් හැකියාව තියෙන පුද්ගලයෙක් තමයි නායකයා කියන්නේ. ලෝකේ කොහෙන් හරි යුද්ධයක් ආවොතින් එක සත්වෙක් එක මිනිස්සෙක් එක ගහ මැරෙන්නේ නැති වෙන්න කැඩෙන්නේ නැති වෙන්න හානි වෙන්නේ නැති වෙන්න යුද්ධය නතර කරන්න පුළුවන් පුද්ගලයෙක් තමයි නායකයා කියන්නේ. හරිද? ඒ වගේම තමයි නායකයා කියන්නේ ඕනම දෙයකට ඉදිරිපත් වෙනවා පොඩි ඇව් දාන්නේ නායකයා කියන්නේ ඕනම දෙයකට එඩිතරව ඉදිරිපත් වෙන්න පුළුවන් පුද්ගලයෙක්. හරිද? ඕනම දෙයකදී. හරි? යුද්ධයක් ආවොතින් ඔයාලට මතකයි යුද්ධයක් ආවා යුද්ධෙදි කවුද ඉස්සරහට දැම්මේ පොඩි අය ආමි කට්ටිය හමුදාව අය ඔක්කොම ඉස්සරහට දැම්මා. අය ඔයාලගේ නායකයා කියන එක්කෙනා හැංගිලා හිටියා. කොළඹට වෙලා හිටියා. ඔයාලා නායකයෝද නැහැ. එහෙම නෙමෙයි නායකයා. නායකයා කියන්නේ ඉස්සරහට යන පුද්ගලයෙක්. කොයි වෙලාවෙත් ඉස්සරහින්ම තමන්ගේ මිනිස්සු තමන්ව ආරක්ෂා කරන පුද්ගලයෙක්. තමන්ගේ පුරවැසියෝ තමන් ආරක්ෂා කරන පුද්ගලයෙක් තමයි නායකයා කියන්නේ. නායකයා කියන්නේ කොයි වෙලාවෙත් හැම පුද්ගලයෙකුම ඉස්සරහට පනින කෙනෙක්. නායකයා කියන්නේ හැම පුද්ගලයෙක්ම ආරක්ෂා කරන්න හැම පුද්ගලයෙකුම අවශ්‍යතාවයක් වෙන ඉදිරිපත් කෙනෙක් පුද්ගලයෙක් තමයි නායකයා කියන්නේ. හරිද? ඒ නායකයට ඕනම තැනකදී ඕනම දෙයක් බෑ කියලා නැහැ කියලා හැකියාවක් නැහැ. කරන්න පුළුවන්. හරිද? එහෙම නායකයෙක් හිටියොත් තමයි කවදා හරි ඒ නායකයා කියන්නේ උඹලා මගේ පස්සින් වරින් මම කරන විදිහට කරපන්. එතකොට තමයි රට බලා ඉන්නේදී කිසි කෙනෙකුට කකුලෙන් අදින්න බැරි වෙන්න නැගිටින්න පුළුවන් එකම පුද්ගලයෙක් තමයි නායකයෙක් පත්වුනොත් තමයි. අනිත් එක තමයි නායකයා රටේ පුරවැසියට කිසිම දුකක් දෙන්නේ නැහැ. අබමල් රේණුවක තරම දුකක් දෙන්නේ නැති පුද්ගලයෙක් තමයි නායකයා කියන්නේ. මොකද ඒ මිනිස්සුන්ගේ හැම දෙයක්ම හොයලා බලනවා. නායකයෙක් පත්වෙච්ච දවසකට ජීවිතේට ඒ රටේ හිරගෙවල් නැහැ. ඇයි ඒ මිනිස්සු වැරදි කරන්නේ නැහැ කියලා කියන්නේ? ඔව් වැරදි කරනවා. මිනිස්සු වැරදි කරනවා. නායකයෙක් ඉන්න දවසකට ඒ නායකයා හැම වැරදි වැඩ කරන පුද්ගලයෙකුන ඔළුව අත ගාලා ඒ නායකයා ළඟට අරගෙන ඒ නායකයා ගාවට අරගෙන ඒ නායකයා ඕනම වැරදි කරන පුද්ගලයෙක් නැමත නිවැරදි පුද්ගලයෙක් බවට පරිවර්තනය කරනවා. ඒක හැකියාවක් තියෙන නායකයාගේ හැකියාවට තියෙන එක. හරිද? අද මොකද අද ඔයාලා දන්නෝ ඔයාලා නායකයෝ කියාගෙන නැහැ උන්ගින් රටවල් වල ඉන්නේ හිරගෙවල් පිරීලා. ඒ මට කියන්න ඔයාලගේ බුද්ධිය තරමට ඔයා කියන්නේ. දැන් මගේ කමෙන්ට් මගේ පෝස්ට් එකක් දාලා තිබුණා. පෝස්ට් එකට අනුර කුමාර නායකයෙක්ද පාලකයෙක්ද කියලා අහුවාම 80%ක් කියලා තිබුණා නායකයෙක් කියලා. මම දන්නේ ඔයාලා කොයි තරම් බුද්ධිමත් ජාතියක්ද කියලා. හරිද? ඔයාලා මාර බුද්ධිමත් ජාතියක්. ඔච්චර කරද්දී හැම දෙයකින්ම තඩිබාද්දී හැම දෙයකින්ම හිර කරද්දී හැම දෙයකින්ම ඔයාලා වනසද්දී ඔයාලගේ දරුවන්ගේ අනාගතේ නැති කරද්දී හරිද? ඔයාලගේ ආගම ජාතිය නැති කරද්දී අම්මයි තාත්තේ ආගම ජාතිය කියන අම්මයි තාත්තේ මේව නැති කරද්දී ඔයාලට එයාලා පේන තාම නායකයෝ වගේනේ. ඔයාලගේ බුද්ධිය ගැන අනේ මන් දන්නේ ඔයාලා මොනම ජාතියෙන් ඔයාලා හිතන මිනිස්සුද කියලා. හරිද? ඕක නෙමෙයි නායකත්වය කියන්නේ. නායකත්වයේ කවුද කියලා බලන්නේ ඔයාලා එතනින් මනින්න එපා. ඔයා මනින්න ඔයාගේ අම්මයි තාත්තයි කියන හුඬු අරගෙන බලන්න නායකයා කියන්නේ කවුද කියලා. මෙයාගේදී. එහෙම නිසා ඒක නිසා ඔයාලා නායකයෙක් පත් කරගන්න ඕන නම් ඔයාලා තියෙන එකම දේ තමයි ෂෙයා කරන්න.
ෂෙයා කරලා වීඩියෝ හැම දෙයක්ම බලන්න. ඒ විදියට ඒ දේ කරන්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නම් එයා තමයි නායකයා විය යුත්තේ. හරිද? ඒ නායකයාට කවදාවත් ඔයාලා දන්නවා ජනාධිපති උපදේශකවරු නැහැ කියලා. නායකයාට කවදාකවත් උපදේශකවරු නැහැ. නායකයෙක් එන්නේ තනියෙන් මතක තියාගන්න. නායකයා කියන පුද්ගලයා එන්නේ තනියෙන්. නායකයා කියන පුද්ගලයා අභියෝග වලට මුහුණ දෙන්නේ තනියෙන්. නායකයා කියන පුද්ගලයා ඉස්සරහට යන්නේ තනියෙන්. ඕනම දෙයකදී තනියෙන් යන පුද්ගලයෙක්. මොකද නායකයා කියන පුද්ගලයා බය නැහැ. කිසිම මේ ලෝකේ කිසිම කෙනෙකුට නායකයෙක් බය නැහැ. ඇයි දන්නවද? නායකයා කවදාවත් අසාධාරණ වැඩ කරන්නේ නැහැ. කුරා කුඹියෙකුටවත්. හරිද? ඒක නිසා තමයි නායකයා කියන පුද්ගලයා කවදාවත් බය නැහැ. නායකයා කියන පුද්ගලයාට කිසිම ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. නායකයා කියන පුද්ගලයාට ඕනම රැක ඕනම තැනකදී තනියෙන් යන්න පුළුවන්. මොකද තමන්ගේ පුරවැසියෝ ඉන්නනම් 100% පුරවැසියෝ නායකයාගේ ආරක්ෂාවයි. ඒක හන්දා ඕනම තැනකදී නායක. දැන් ඉන්න රටේ නායකයා කියාගෙන පුද්ගලයාට කොච්චර ඉන්නවද? වාහන බර ගන්න පිටිපස්සෙන් යනවා. ආරක්ෂක කොච්චර ඉන්නවද? වෙඩිවදී කියලා කොයි වෙලාවෙ වෙඩිවදීද කියලා නින්දක් නැහැ. නින්දත් නොනින්දත් අතර තමයි ගත කරන්නේ. එතකොට නායකයෙක්ද පාලකයෙක්ද? ඒ හැම පුද්ගලයෙක්ම මේ රටේ ඉන්න හැම පුද්ගලයෙක්ම තලලා පෙරලා දඩ ගහනවා තමයි ඒ ඔයාලගේ පාලකයන්ට ආරක්ෂාව ඕනේ. තේරුණාද? ඒක හන්දා ඔයාලට නායකයෙක් මෙතෙක් අඳුරේ අතපත ගගා හොයපු නායකයා ඔයාලට ඕන නම් ඔයාලට තියෙන එකම දේ මේ වීඩියෝ ටික බලන්න. මේ අයිතිවාසිකම ඔයාලා අරගන්න, බලෙන් හරි ගන්න. එහෙම නැත්නම් මේ ටික නායකයට පවරන්න, නායකයෙක්පත් කරගන්න. නායකයාපත් කරගෙන එකම ක්‍රමය තමයි ඔයාගේ අම්මයි තාත්තයි කියන මේ හුණ්ඩුව මේ මෙෂර්මන්ට් එක දාලා බලන්න මෙයා මෙතනට සුදුසු පුද්ගලෙක්ද කියලා. හරිද? එදාට ඔයාලට තේරෙයි. හරිද? එහෙම කරලා තෝරගන්න. එහෙම නොත් තමයි ඔයාලට එන්නේ. ඊටාම ආందోලනාත්මක වීඩියෝ ටිකක් අරන් එනවා. තව කොටස් ඊළඟ කොටසින් හෝ ඊළඟ කොටසින් පළවෙනි කොටසින් හරි දෙවෙනි කොටසින් හරි ඉඳලා මම ඊටාම ආందోලනාත්මක ඔයාලට 100%ක්ම වාසිදායක වීඩියෝ ටිකක් අරන් එනවා. මේක පුළුවන් තරම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ඒ ටික නෝරදවම් බලා ගන්න. මේක සල්ලි නෙමේ වටිනාකම වෙන්නේ ඔයාලගේ දරුවන්ගේ අනාගතය මතක තියාගන්න. සල්ලි නෙමේ කවදාකවත් වටිනාකමක් තියෙන්නේ. සල්ලි ඕන තරම් හොයන්න පුළුවන් ඔයාගේ දරුවන්ගේ අනාගතය හදන්න. එහෙම නැති වුණොත් වෙන්නේ මොකක්ද දන්නවද? ඔයාලගේ වලටත් එයාලා හෙන ඉල්ලනවා. එහෙමනේ ඔයාලගේ වලටත් හෙන ගහපන් කියලා තමයි කියන්නේ. එදාට ඒ වෙන්න ඕන ටික වෙනවා. හරිද? ඒක හන්දා සියලු දිනාටම ඉතාම යහපත් දවසක් විත්තා ගන්න නැවත ප්‍රාර්ථනා කරනවා. පුළුවන් තරම් ඔයාලගේ අයිතිවාසිකම් දිනා ගන්න try කරන්න. තිරුවන් සරණයි.